Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ අද මොකද්ද මම කරන්න හදන්නේ කියලා. අද ෆුඩ් චැලෙන්ජ් එකක් තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ මම කන්නේ දුබුරු පාට කෑම විතරයි. මම දැන් ඉන්නේ ෂොප් එකේ. මම උදේම ෂොප් එකට ආවා. ඉතින් අද චැලෙන්ජ් එක ෂොප් එකේ ඉඳන් තමයි වෙන්නේ. මෙහෙට ඉතින් හොඳටම වහිනවා. ඉතින් මම අද උදේට කන්න මේක තමයි ලෑස්ති කරගත්තේ. චොකොස් තමයි කන්නේ. ඉතින් මේකට නම් හොඳට මට මගේ බඩ පිරුණා. ඊට පස්සේ ඉතින් අපි දවල්ට කන්න මොනවද කියලාත් හිතන්න ඕනි. අද ඉතින් මම චැලෙන්ජ් එක කරන ගමන් ෂොප් එකේ වෙන දේවලුත් වීඩියෝ එකේ තියෙනවා. වැඩත් එක්ක තමයි ඉතින් අද වීඩියෝ එක කරන්නේ. මේක නම් ඉතින් දැන් කාලත් බීලා ඉවරයි. දැන් ඉතින් දවල්ට කන්නේ මොනවද කියලාත් හිතන්න ඕනි. මම හිතාන් ඉන්නවා කෑම දෙකක්. අපි බලමු දවල්ට මොනවද කන්නේ කියලා. ඉතින් දැන් නම් වෙලාව එකටත් කිට්ටුයි. මට ඕඩර් එකක් පැක් කරන්න තිබ්බා. මම ලකී ස්කූප් ඕඩර් එකක්. ඉතින් මම ඒකත් පැක් කරලා පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඊට පස්සේ ඔය ඔන්ලයින් ඕඩර්ස් වල පොඩි වැඩ වගේක් තිබ්බා මට කරන්න. ඉතින් මම දැන් ඒක කරන්න තමයි හදන්නේ. මේ වැඩේ හුඟක් දවස් ඉඳන් මම කරන්න හිටපු වැඩක් මගේ ඇරිලා තිබ්බේ ඕඩර්ස් වගේක. ඉතින් දැන් ඒක මම කරන්න හදන්නේ. ඒ ටික ඉවර කරලා තාම අපි බලමු දවල්ට මොනවද අපි කන්නේ කියලා. ඉතින් මේ වැඩේ කර ඉන්න ගමන් චූටි බඩගින්නට මං අරන් ආවා මෙන්න මේ ස්ටික් එක චොක්ලට් ස්ටික් එක. ඉතින් ඒක අද්දුබුරු පාටනේ. ඉතින් මං ඒක කන්නයි හදන්නේ. ඉතින් ඒකත් කාලා ඉවරයි. ඊළඟට මං කරපු වැඩේ තව පොඩි කොටසක් තියෙනවා. ඉතින් මං ඒක ඉවරයක් කරන්නයි හදන්නේ. ඔය ඉතින් වීඩියෝ එකේ පේන තරම් නෑ අනේ ෂොප් එකට කට්ටිය එන ගාන ඉතින් කට් කර හිමීට තමයි වීඩියෝ ක්ලිප් එකක් උනත් ගන්නෙ මම. මේ වැඩේ ඉවර කරලා අපි බලමු අපි දවල්ට මොනවද කන්නේ කියලා. මම දවල්ට කන්න හිතාගෙන ඉන්නේ නූඩල්ස් එකක්. අපි බලමු කොහොමද කියලා. මෙහෙට නම් ඉතින් අද දවසම වහිනවා. උදේ ඉඳන් වහිනවා. වැස්ස නම් එපා වෙනවනේ. බිස්නස් පොඩ්ඩක් අද අඩුයි. ඉතින් වැස්ස හින්දා හරිම කම්මැලි. මේ වෙලාවට ඉතින් හොඳට නිදා ගන්න තිබ්බනම් හොඳයි. වැස්ස අඩු කරයි කියලා හිතුවට අද නම් අඩු කරන පාටක් නෑ. අද දවසම වැස්ස තමයි ඉතින්. හවස ටවුන් එකට යන්නත් ඕනේ. හැබැයි මට හිතෙන්නේ යන්න වෙන්නේ නැහැ මේ වැස්සත් එක්ක. බලන්නකෝ ඉතින් හොඳටම වහිනවා. දැන් ඉතින් මගේ දවල් කෑම එක හදාගන්නයි හදන්නේ. දැන් වෙලාව 2යි කාලයි. ඉතින් නූඩල්ස් එකක් තමයි හදන්නේ. මෙන්න මේක මොකද පපරේ බ්ලාස්ට්. මම ෂොප් එකේ මේ වගේ පොඩි කුකින් පොට් එකක් ගෙනත් තියාගෙන ඉන්නේ. මට ඕනි වෙලාවට මේ වගේ පොඩි කෑම හදලා කන්න. ඉතින් මේ නූඩල්ස් එක අපි දැන් හදාගෙන ඉවරයි. ලාදුබුරු පාටක් වගේ තමයි ඉතින් තියෙන්නේ. එතකොට මේක තමයි මගේ දවල් කෑම එක. ඉතින් මම දැන් නූඩල්ස් එක කන්නයි හදන්නේ. අපි දැන් මේක කාලා බලමු අපි ඊළඟට මොනවද කන්නේ කියලා. දවසම දුබුරු පාට කෑම කන්නත් එපයි. මට අයිඩියා එකක් නැහැ. ඊට පස්සේ මම මොනවද කන්න ඕනි කියලා.
අපි බලමු ඉතින් මොනවද කන්න කියලා. දැන් නම් හවස් වෙලා තමා තියෙන්නේ. දැන් වෙලාව 5යි. ඉතින් මම තේ එකක් බොන්න තමයි මේ හදන්නේ. තේ එකට මම ගත්ත මෙන්න මේ බිස්කට්. අපේ මේ පැත්තේ නම් කියන්නේ ඒකට කෑලි බිස්කට් කියලා. වෙන බිස්කට් එකක් තිබ්බේ නැහැ. මං ගියපු කඩේ වෙන දුබුරු පාට බිස්කට් මුකුත්ම තිබ්බේ නැහැ. මට ඕක සෙට් වෙලා ඊට පස්සේ මම ඕක ගත්තා. එකත් එක්ක තේ එකක් හදාගෙන දැන් ඉතින් මේ දෙක කන්නයි බොන්නයි හදන්නේ. ඉතින් තේ එකත් බීලා ඉවරයි. ඊට පස්සේ මම මොනවද කන්න කියලා තමයි හිතා හිටියේ. වටලප්පන් එකක් තිබ්බා. ඒක කන්නම් කියලා හිතාන් හිටියා. ඊට පස්සේ තේ එක බීලා හමාරට විතර පස්සේ තමයි මම මේ වටලප්පන් එක කෑවේ. ඒකත් කාලා වෙන මට දෙයක් තිබ්බේ නැහැ කන්න ඉතින්. හරිම රසයි හැබැයි ඒක කොහොමද ඒකත් කාලා අපි ගෙදර ගියා. මේ තියෙන ගෙදර ආවට පස්සේ මම වොෂ් එකක් දාගෙන රෑ 8ට විතර මම රෑ කෑමට කොත්තු එකක් ගෙනාවා. කොත්තුයි කට්ලට් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි මම මේ කන්නේ. මේ කොත්තු එක නම් හරිම සැරයි. ඒක කාලා ඉවරලා අපි මට ඩෙසර්ට් එකට මේ කේක් කෑල්ල තමයි මම අරන් ආවේ. ඉතින් මේ කේක් එක ඊට පස්සේ කෑවා. අරගේ සැරත් එක්ක ඒක කොහොමත් මම කාපු ගමන්ම කේක් කෑල්ලත් කෑවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟට ඕනි කල එකක් තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.